හැමෝම වගේ හරිම ආශාවෙන් නරඹපු ජනප්‍රියම ටෙලි නාට්‍ය කෝමියෝ මතකයිනේ කොහොම අමතක කරන්නද නේද? එම ටෙලි නාට්‍යයේ නිර්මාණකරුවාගේ කුල්ලුදුල් සිනමා නිර්මාණය ඔන්න ළඟදීම තිරගත වීමට නියමිතයි. ඉතින් මේ මැද පෙරදිග කුවේට් වල ඉඳන් එම චිත්‍රපටය පිළිබඳව තමයි ඉතාම සරලව කෙටියෙන් මේ කතා කරන්නේ. කෝමියෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරපු ලක්මාල් ධර්මරත්නගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වලම්පූරි හෙවත් හීන හතහමාරක්. ඉතින් අපූර්ව නමක්, අනිවාර්යෙන්ම විශිෂ්ට සිනමා නිර්මාණයක් පැහැදිලිවම කියන්නට ඕනේ. ඉතින් ඔන්න මේ මාසේ අප්‍රේල් 25 වන දින සිට දිවයින පුරා සිනමා ශාලාවල් වල මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරනවා. ඒ වගේම තව දෙයක් කියන්නට ඕනේ, හරි විශේෂිතයි. ඒට සමගාමීව ඇමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තය, කැනඩාව, ඉතාලිය, ජපානය මේ වගේ රටවල් වල මේ චිත්‍රපටයේ තිරගත වීම සිදු වෙනවා. බලන්න කොයිතරම්නම් වටිනවද රටවල් 15ක. ඉතින් හරිම වටිනවා, විශේෂ දෙයක්. මොකද දේශීය සිංහල සිනමා පටයක් මේ ආකාරයෙන් පළමු වතාවට තමයි තිරගත වීම සිදු වෙන්නේ, විශේෂයෙන් යුරෝපීය රටවල් වල. ඉතින් ලක්මාල් ධර්මරත්න විසින්ම තමයි තිර පිටපත් රචනයක් සිදු කරලා තියෙන්නේ. ඒ වගේම නිෂ්පාදනය අසංක දොඩන්තැන්න සහ ප්‍රදීප් පෙරේරාගේ, ඒ වගේම කැමරාකරණය කාලිංග දේශප්‍රියගේ අති දක්ෂ අද අපට ඉන්න අපේ පරම්පරාවේ සංගීත නිර්මාණවේදියෙක් තමයි චින්තක ජයකොඩි. ඔහු තමයි සංගීත සංයෝජනය සිදු කරලා තියෙන්නේ. ඒ වගේම කාස්ට් එක ගත්තොත් පට්ටම වැඩකාරයෝ ටිකක් ඉන්නේ. ප්‍රියන්ත සිරි කුමාර, දිල්හානි ඒකනායක, සරත් කොතලාවල, අශාන් ඩයස්, තුමිදු දොඩන්තැන්න, වසන්ත මොරගොඩ, ඒ වගේම අංජන ප්‍රේම කුමාර, ඇන්ඩ්‍රු පුල්ලේ, නිරෝෂන් විජේසිංහ, උදයන්ති කුලතුංගත් රඟපානවා. ඒ වගේම හරි කනගාටුවෙන් සඳහන් කරන්නේ මේ කාරණාව, අප අතරින් වෙන්ව ගිය දර්ශන ධර්මරාජු මේ චිත්‍රපටයේ රඟපානවා. ඉතින් හරිම අපූර්ව තේමාවක් රැගත් විශේෂිත සුපිරිම චිත්‍රපටයක්. හොඳ ආතල් එකක් ගන්න පුළුවන් චිත්‍රපටයක්. ආනන්දය කලාවකින් ගොඩනැගෙන්නේ ප්‍රේක්ෂකයාට ලබා දෙන්නේ ප්‍රඥාව නෙමෙයි, ආනන්දය ලබාගත හැකි චිත්‍රපටයක් කියලා විශ්වාස කරනවා. ඒකනේ වෙන්නට ඕනේ කලා නිර්මාණයකින්නේ ප්‍රමුඛව. ඉතින් සීගිරිය පාමුල ජීවත් වන ජහුටා නාට්‍ය කණ්ඩායමක් වටා තමයි මේ කතාව දිව යන්නේ. ඔවුන් අනපේක්ෂිතව මුහුණ දෙන සිද්ධිදාමයක්කින් තමයි මේ චිත්‍රපටය හැඩවෙන්නේ. ඉතින් නැරඹිය යුතුම තවත් සුවිශේෂී සිංහල චිත්‍රපටයක් තමයි මේ වලම්පූරි හෙවත් හීන හතහමාරක් කියන්නේ. හීන හතහමාරක් මොකක්ද කියලා බලන්න සිනමා ශාලාවට ගිහිල්ලා අප්‍රේල් 25 වන දින සිට ඔන්න තිරගත වීම ආරම්භ කරනවා. ඔයගොල්ලන්ට බලා කියා ගන්නට පුළුවන්. ඉතින් බලන්න ඕනෙම ෆිල්ම් එකක් කියලා පැහැදිලිව මේ කුවේට් වල ඉඳන් කියන්නේ මේක කූඹියෝ හදපු ලක්මාල් ධර්මරත්නගේ වැඩක් හින්දාමයි.